ආයිබෝවන් යාළුවනේ. මම අද ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ ඉන්දුනීසියානු භයානක හොල්මන් චිත්‍රපටයක්. කතාව වෙන්නේ මෙහෙමයි. එක යාළුවෙක් තමන්ගේ යාළුවත් එක්ක ගමට යනවා. ඒ යාළුවගේ සහෝදරය මැරිලා ඒ ආත්මය ඒ ගෙදරම ඉන්නවා. ඉතින් ඒ සහෝදරයාගේ ආත්මය මේ ගමෙන් මිනිස්සුන්ව බය කරනවා. මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගෙන යන මේ දෙදෙනා අත්විඳින භයානක සිදුවීම් මාලාව තමයි මේ චිත්‍රපටයේ පුරාවටම විස්තර වෙන්නේ. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා කෙනා කියන ගෑනු ළමෙක්. එයා පැරණි ගොඩනැගිල්ලකට ඇතුළු වෙන විදිහ තමයි පෙන්වන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ එයා ඉස්සරහා අමුතු විදිහට ඩාන්ස් කරන ගෑනු කෙනෙක් පෙන්නනවා. කෙනා මේ ගෑනු කෙනාට කතා කරත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එතකොටම තමයි ගෑනු කෙනා අනික් පැත්තට හැරිලා කෙනා එයාගේ මූණ දැකලා හොඳටම බය වෙන්නේ. පස්සේදී අපිට දැනගන්න හම්බ වෙනවා මේක කෙනා දැකපු හීනයක් කියලා. කෙනා කියන්නේ ජකාර්තාවට ඉගෙන ගන්න ආපු ගෑනු ළමෙක්. එක දවසක් එයා වතුර බෝතලේ පුරවන්න එළියට යද්දී පිටිපස්සෙන් සද්දයක් ඇහිලා හොඳටම බය වෙනවා. හැරිලා බලද්දි තමයි එයා දකින්නේ එයාගේ සහෝදරයා ආයු කියලා. මේ විදිහට සහෝදරිය ඇවිල්ලා තින්නේ කෙනාගේ උපන්දිනේට එයාව පුදුම කරවන්න. ටික වෙලාවකට පස්සේ ආයු කෙනාගෙන් අහනවා එයා ජකාර්තාවට ආවේ නැත්තේ ඇයි කියලා. එතකොට එයා කියනවා මට යන්න ඕනේ නැහැ කියලා. මොකද එයා ආදරය කරපු කොල්ලා ඉන්නේ ජකාර්තාවල. එයා හම්බෙයි කියන බයට තමයි කෙනා යන්න අකමැති. කෙනා නැටුම් ශිල්පිනියක්. ඒත් එයා ඒ නැටුම් දැන් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාගේ කොල්ලා එයාත් එක්කම සහායට නටපු ගෑන් ළමයාත් එක්ක යාළු වෙච්ච නිසා. ඒ හින්දා සම්පූර්ණයෙන්ම නටන එක කෙනා නතර කළා දාලා තියෙනවා. කෙනා දැන් නතර වෙලා තින්නේ කෝෂන් කියන ගමේ. ඉතින් ඒ ගමේ හිටපු මිනිස්සු නිවාඩුවට ගෙදර ගියපු හින්දා මුළු පරිසරයේම තියෙන අමුතු පාළුවක්. මේ වෙලාවේ ආයු අහනවා කෙනාගෙන් මගේ ගමටවත් ඔයා එනවද නිවාඩුව ගත කරන්න කියලා. ආයුගේ ගම කෙලන්ග. කෙනාට මේ නම ඇහුව ගමම එයාට ඒ ගම ගැන ලොකු හුරුපුරුදු ගතියක් දැනෙනවා. මොකද ගොඩාක් නර්තන ශිල්පිනියෝ බිහි වෙලා තින්නේ ඒ ගමේ. ඊට පස්සේ කෙනා ගමේ නම අහපු ගමම ඇතුළට ගිහිලා ඉන්ටර්නෙට් එකේ ගම ගැන තොරතුරු හොයනවා. ඇත්තටම ගමේ දක්ෂ නර්තන ශිල්පීන් බිහි වෙලා තියෙනවා කියලා එයා දකිනවා. ඔය අතරේ තවත් විස්තරයක් එයා දකිනවා. මේ ගමේ අවුරුදු 10කට කලින් මියන්ගන් කියන දක්ෂ නර්තන ශිල්පිනියෙක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. අදටත් එයාගේ අම්මට තාත්තට එයාව මුණ ගැහිලා නැහැ. කොහොම හරි පහුවෙනිදා ගමනට සූදානම් වෙලා ආවි යන්නේ එයාගේ අම්මට තාත්තට බඩු ටිකක් ගන්න. ඒ අතරේ කෙනා ළඟම තියෙන පරණ බඩු කඩයක් ඇතුළට යනවා. ඒ වෙලාවේ කෙනා ගොඩාක් පරණ බඩු වගේම ඒ අතරේ තියෙන නර්තනය කරත් යඳින අමුතු වේල් එකක් දකිනවා. කෙනා ගිහිල්ලා ඒක අත ගාද්දී වයසක ගෑනු කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් කියනවා මේ වේල් එකට ඕන කෙනා මේ වේල් එකම හොයාගන්නවා. ඊට පස්සෙම මේ වේල් එකත් එක්ක ඒ මිනිහයා සදාකාලික බැඳෙනවා කියලා. ඊට පස්සේ මේ වයසක මිනිහයා කෙනාගේ කොණ්ඩ ගුලියක් ගැට ගහලා ඒකට පරණ කොණ්ඩ කට්ටක් ගන්නවා. ඊට පස්සේ කෙනා එළියට ඇවිල්ලා ආයුට කියනවා අර පරණ බඩු කඩේ හිටපු ගෑනු කෙනා මට මේ වේල් එක නිකන් දුන්නා කියලා. හැබැයි ඇත්තට මේ අද්දුන දන්න එක දෙයක් තියෙනවා. මේ පරණ බඩු කඩේ අවුරුදු ගාණක් තිස්සේ වහලා දාලා තියෙන දෙයක් කියලා. ආයුගේ ගමට යන්න කලින් ඊට පස්සේ කෙනා අර කොණ්ඩ කටුවයි ඒ වේල් එකයි දෙකම අල්මාරියේ තියලා ඕන කරන දේවල් විතරක් අරගෙන ගමන පිටත් වෙනවා. කෙනාට ගමට යද්දි තේරෙනවා ඒ ගම ගොඩක් දුෂ්කර ගමක් කියලා. එයාලා එක බස් හෝල්ට් එකකින් බැස්සට පස්සේ එතන ඉඳන් ගමට යන්න ඕන තැනට වෙනම පෞද්ගලික කුලී රථයක් අරගන්න ඕන. ඒ විදිහට කුලියට වාහනයක් අරගෙන එයාලා ගමට කිට්ටු වෙති හයියෙන් වහින්න පටන් ගන්නවා. මේ වෙලාවේ කෙනා දකින්න පුංචි බස් හෝල්ට් එකක් වගේ එකක්. එයා ඒක යටට යන්න හදද්දී ආයෙ කියනවා ගෙදෙට්ට වැඩි දුරක් නැහැ. ඒ හින්දා අපි තෙමි තෙමිම ගෙදෙට්ට දුවමු කියලා. මේ විදිහට දෙන්න ගෙදෙට්ට ආවට පස්සේ ආයුගේ අම්මා සාදරෙන් එයාලව පිළිගන්නවා. ඉතින් ආයුට වගේම කෙනාටත් එයාගේ අම්මා හොඳට සලකනවා. ඔය අතරේ තමයි ආයුගේ තාත්තා ප්‍රොස්මනෝගෝ කාමරේ ඉඳලා එළියට එන්නේ. එයා හරිම නිහඬ ගතිගුණ තියෙන කිසිම හිනාවක් නැති මිනිස්සෙක්. කෙනා එයාට ආචාර කරත් එයාගේ මුණ කිසිම හිනාවක් නැහැ. ওই වෙලාවේ ආයුගේ අම්මා කියනවා හරි දැන් ඔයාලා ගිහිල්ලා ටිකක් විවේක අරගෙන බත් ටිකක් කාලා පස්සේදී අපි කතා කරමු කියලා. කාමරේට ආවට පස්සේ ආයු කෙනාගෙන් සමාව ඉල්ලනවා. මොකද එයාගේ තාත්තගේ හැසිරීම ගැන. ඔය අතරේ අනිත් පැත්තෙන් ආයුගේ තාත්තා ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කරනවා. එතකොට ආයුගේ අම්මා ඇවිල්ලා අහනවා මොකක්ද උනේ කියලා. එයා කිසිම දෙයක් නොකියුවත් එයාගේ ඇස්වල ලොකු කලබලයක් තියෙනවා. ඊට පස්සේ කෙනා බාත්රූම් එකට ගිහිල්ලා නාලේ එළියට එති. එතන තියෙන කාමරයකින් අමුතු සත්‍යයක් එනවා. කෙනා ඒක බලන්න යද්දී එකපාරටම පිටිපස්සෙන් ප්‍රොස්මෝනෝ ඇවිල්ලා කියන ওই දොර අරින්න එපා කියලා. ඉතින් කෙනා සමාව ඉල්ලලා ආපහු කාමරයට යනවා. ගිහිල්ලා ආයුට හැම දෙයක්ම කියනවා. මේක අහගෙන ඉඳලා ආයු කියනවා ඒ අපේ තාත්තගේ හැටි කියලා.
සමහර වෙලාවට ඉස්කෝලේ යන කාලේ මට කොල්ලෙක් එක්ක කතා කරන්නවත් දුන්නේ නැහැ කියන එක ආයු පැහැදිලි කරනවා. ওই වෙලාවේ තමයි කෙනා ආයුට එයාගේ ආදරවන්තය ගැන ආපහු දුක කියන්නේ යන්නේ. ඒත් බලද්දි ආයු හොඳටම නිින්දට ගිහිලා. කෙනාට තේරෙනවා එයාගේ කතාව අහන්න කවුරුවත් නැහැ කියලා. මේ වෙලාවේ තමයි එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා කියලා කෙනා දකින්නේ. ඉතින් ඒක charge කරගන්න එයා බෑග් එක අරිනකොටම එයා පුදුම වෙනවා. කෙනා ගෙදර අල්මාරිය තියලා ආපු වේල් එකයි කොණ්ඩ කටුවයි දෙකම එයාගේ බෑග් එකේ තියෙනවා. කෙනාට හොඳටම මතකයි ඒක අල්මාරිය දාලා ආව කියලා. එතකොට එයාට මතක් වෙනවා අර වයසක ගෑනු කෙනා කියපු කතාව. මේ වේල් එක මේක ගන්න කෙනත් එක්කම බැඳිලා තියෙනවා කියපු කතාව. එතකොටම සිවිලිමින් වතුර වැටෙනවා කෙනා දකිනවා. ඉතින් එයා වතුර වැටෙන තැනට බාල්දියක් තියන බාත්රූම් එකට යන්නේ බාල්දියක් අරගෙන. එතකොට එයා දකිනවා ප්‍රොස්මන්තෝ සාලේ පුටුවක වාඩි වෙලා එළිය බලාගෙන ඉනවා. මේ වෙලාවේ කෙනා හොඳටම බයෙන් වෙවුලවෙලු කියනවා සිවිලිමින් වතුර වැටෙනවා. මම බාල්දියක් ගේන්නයි කාමරෙන් එළියට ආවේ කියලා. ඒත් ප්‍රොස්මන්තෝ වචනයක්වත් කියන්නේ නැතුව එළිය බලාගෙන ඉනවා. ඔය අතරේ ඇත්තටම අපිට පෙන්නනවා අනිත් පැත්තෙන් ප්‍රොස්මනෝ එයාගේ නෝනත් එක්ක කාමරේ නිදාගෙන ඉනවා. එතකොට ඇත්තටම කවුද සාලේ හිටියේ? ඊටත් වඩා ටික වෙලාවකින් ප්‍රොස්මනෝ ගාවට කවුදෝ ඇවිල්ලා එයාව අල්ල ගන්නවා. ඒත් එක්කම තමයි එයා බය වෙලා නැගිටින්නේ. නැගිටලා එයාගේ සහෝදරයා පානුගේ පින්තූරය දිහා බලාගෙන ඉනවා. අපිට පේනවා ඒ ඇස්වල තියෙන අමුතුම විදිහේ බයක්. මේ සිද්ධියෙන් පස්සේ පහුවෙනිදා උදේ පාන්දරම ආයු අම්මට කියනවා මට පොඩ්ඩක් කෙනාට ගම පෙන්නන්න ඕන මං එයාව එක්කන් යන්නද කියලා. ඇත්තටම ආයුට ඕන වෙලා තින්නේ කෙනාට මේ ගමේ තියෙන නර්තන ශාලාව පෙන්නන්න. ටික වෙලාවකට පස්සේ යාළ එතෙන්ට එනවා. එතන ඉන්න ළමයි ආයුව ගොඩාක් සතුටින් ආදරෙන් පිළිගන්නවා. ඊළඟට ආයු කෙනාව අඳුන්වලා දෙනවා. එයා මුලින්ම අඳුන්වලා දෙන්නේ නැටුම් උගන්නන බූසර්ති කියන ගෑනු කෙනාව. ඊට පස්සේ එතන භාණ්ඩ වාදනය කරන දීජා. කෙනා දැක්ක ගමම දීජගේ හිත යනවා. මේ හින්දා නැටුම් කරන වෙලාවේ භාණ්ඩ ප්ලේ කරද්දී කෙනා දිහා බලාගෙන ඉඳලා සමහර වෙලාවට වරද්දනවා. පස්සේදී ආයු hina වෙන ගම බූසර්තිට කියනවා කෙනාටත් හොඳට නටන්න පුළුවන් කියලා. ඔන්න ඔය වෙලාවේ බූසර්ති කියනවා කෙනාට නටලා පෙන්නන්න කියලා. ඒත් කෙනා hina වෙලා කියන්නේ මං ගොඩ කාලෙකින් නැටුවේ නෑ කියලා. ඔය අතරතුරේ තමයි කෙනා දකින්නේ ටිකක් ඈතින් තියෙන ගෑනු කෙනෙක්ගේ හෙවණැල්ලක්. ඒක ටික වෙලාවක් එහෙම තිවිලා හුළඟෙම අතුරුදහන් වෙලා යනවා. ඔය අතරේ අපිට පෙන්නනවා ප්‍රොස්මනෝ එයාගේ නෝනත් එක්ක කියනවා පානුගේ ආත්මය ආපහු ඇවිල්ලා කියලා. ඉතින් නෝනා හොඳටම බය වෙලා අහනවා මේ වෙලාවේ කාගේ ඇඟට දෙන්නේ කාට හානි කරයිද කියලා ඔයාට හිතෙනවද කියලා. එතකොට ප්‍රොස්මනෝ කියනවා මට ඒ ගැන විශ්වාසයක් නැහැ. අවුරුදු 10කට කලින් මියන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධයි කියලා. අනික් අතට ආයු කෙනාට කියනවා දීජට මාම කෙනෙක් හිටියා කියලා. එයාගේ නම ආදි. එයා ගමේ ගෞරවනීය පුජ්‍යලෙක් කියලාත් පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි ගමේ සංවර්ධනයටත් ගොඩාක් කටයුතු කරපු කෙනෙක් කියලාත් කියනවා. ඔය විදියට එදා හැන්දෑවේ කෙනා තවත් භයානක හීනයක් දකිනවා. එයාට දැනෙන්නේ ඒක ඇත්තම විදියට. කළු හෙවණැල්ලාවක් එයාගේ පිටිපස්සෙන් එනවා. ඉතින් කෙනා නැගිටින්න බය වෙලා කෑ ගහගෙන. එතකොට එයා දකිනවා කාමරේ දොර ඇරලා තියෙනවා. කුතුහලෙත් එක්ක කෙනා කාමරේ දොරෙන් එළියට එද්දී අර ප්‍රොස්මන්තෝ යන්න එපා කියලා තහනම් කරපු කාමරේ ඇතුලෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬක් එනවා. එයා දොර අරින්න try කරත් ඒ දොර අගුළු දාලා. ඉතින් කෙනා ආපහු හැරෙද්දී අර දොර ඉබේම ඇරෙනවා. කෙනා ඇතුළට ගිහින් බලද්දී එයාගේ ඉස්සරහට එන්නේ එයාගේ ගමේ නැටුම් ශාලාව ළඟදී දැක්ක අර අద్భుත විදියට පෙනිලා අතුරුදහන් වෙච්ච ගෑනු කෙනා. කෙනා බය වෙලා ආපහු කාමරෙන් එළියට යනවා. පස්සේදී පහුවෙනිදා උදේ පාන්දරම කෙනා ආයුට එයා දැක්ක හීනේ ගැන කියනවා. එයා කියනවා මම නර්තන ශිල්පිනියක් දැක්කා. ඒ වගේම භයානක කළු හෙවණැල්ලාවක් මගේ පිටිපස්සෙන් ආවා කියලා. මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැතුව ආයු අහගෙන ඉඳලා කියනවා ඔයා දැක්කේ ඇත්තටම හීනෙකට වඩා මහා භයානක දෙයක් කියලා. ඇත්තටම අපේ ගමේ භයානක අතීතයක් හැංගිලා තියෙනවා කියලා ආයු කියනවා. ඒ විදිහට ආයුගේ ගෙදර අගුළු දාලා තියෙන කාමරේ බණුගේ කාමරේ. ප්‍රොස්මනෝ කවදාවත් කිසිම කෙනෙක්ට ඒ කාමරේට යන්න ඉඩ දීලා නැහැ. අඩුම තරමේ එයාගේ අම්මා ප්‍රොස්මන්ගේ නෝනටවත්. අවුරුදු ගානකට කලින් පානුට ආදරවන්තයක් ඉඳලා තිනවා. එයාගේ නම තමයි රතිමාහු. ඒත් එක දවසක් මහා භයානක දෙයක් සිද්ධ වෙලා තිනවා. පානු ලොකු වැරද්දක් කරා කියලා ගමේ මිනිස්සු පානුව පණ පිටින් පුච්චලා දාලා මරලා තිනවා. ඔය සිදුවීම පස්සේ තමයි ප්‍රොස්මන්තෝ ආයු ගමෙන් පිට කළ නගරේ ඉස්කෝලේකට දාලා උගන්වලා තියෙන්නේ. ඒ වුණත් දැන් ගමේ මිනිසුන්ගේ විශ්වාස කරන්නේ හැම අවුරුදු 10කටම පාරක්ම බානුගේ ආත්මය ඇවිල්ලා නර්තන ශිල්පීගේ ආත්මය අරගෙන යනවා කියලා. ඒ එයාගේ මරණයට පරිගැනීමක් විදියට. ඉතින් පළවෙනි ගොදුර වෙලා තියෙන්නේ මියන්ගන්. මියන්ගන් කියන්නේ දීජගේ සහෝදරිය. ඉතින් මේ ගැන දැනගත්තට පස්සේ කෙනා කියනවා අපි දීජ හම්බ වෙලා මේකේ ඇත්ත කතාව දැනගමු කියලා.
එහෙම හම්බුනට පස්සේ ජීජා කියනවා මියන්ගෙන් කියන්නේ මගේ නංගි. එයා මට කිව්ව සමහර දවස්වලට එයා හීනයක් දකිනවා. රති කියන ගෑනු කෙනෙක්ගේ ආත්මයක් ඇවිල්ලා බානුගේ මරණයට පලිගන්න අහනවා කියලා. ඉතින් මේ කාරණාව හින්දා තමයි මගේ මාමා අවුරුදු 10කට පාරක් චාරිත්‍රයක් කරන්න කියලා දීජා පැහැදිලි කරනවා. ඒ නිසා මේ ආත්ම දෙක වැඩි කාටවත් කරදර කරන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ දීජා කියනවා ඔයාට වැරදිලාවත් ඒ ආත්මය මුණ ගැහිලා නටන්න කිව්වොත් එහෙම ඒක කරන්න එපා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාත්‍රී කාලේ. ප්‍රස්මන්තු සාලේ වාඩි වෙලා ඉඳි තියාගෙන නෝන කෝපි එකක් ගෙනත් දෙනවා. එයා කෝපි එක බොන්න හදනවත් එක්කම ප්‍රස්මන්තුව දකින්නේ එයාගේ පුතා පානුගේ ආත්මය. ඒක දැකලා කෝපි බිමට වැටෙනවා. අනික් අතට කෙනා එයාගේ කාමරේ ඉන්නේ. එයා දැන් නිදා ගන්න බයෙන් ඉන්නේ. මොකද භයානක හීන දකී කියලා. කෙනා නින්දට යත් එයාට තේරෙනවා එයා ඉන්නේ පානුගේ කාමරේ කියලා. ඉතින් එයා තොර අරින්න හැදුවත් තොරේ අකුළු දාලා. ඒ කාමරේ පරණ පොත් ලී පිළිම වලින් පිරීලා තියෙනවා. එතන තියෙනවා සටහන් පොතක්. ඒ පොත අරිනවත් එක්කම ඒක ඇතුලේ තිබිලා කඩදාසි කෑල්ලක් හොයා ගන්නවා. ඒකේ ලියලා තියෙන්නේ ආත්ම සංගමය. එතනදී ප්‍රේමය සහ වෛරය එකට බැඳලා තිනවා කියලාත් ලියලා තිනවා. ඕක කියවන අතරතුරේ තමයි එකපාරටම රත්තිගේ කටහඬ ඇහිලා එයා කියන්නේ නටන්න කියලා. එතකොටම කෙනාගේ ඇඟ ඉබේම නැට වෙන්න පටන් ගන්නවා. ඒත් කෙනාට මේක තරහා ගන්න බැරුව කෙනා කෑ ගහලා කියනවා නතර කරන්න කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි බය වෙලා ආයුත් ඇහැරෙන්නේ. ඒ වෙලාවේ ආයු විතරක් නෙමෙයි ප්‍රස්මන්තෝත් එයාගේ බිරිඳත් ගිහිලා ඒ කාමරේ දොර අරින්න හදනවා. එතකොට එයාලට තැරෙනවා ඇතුලේ ලයිට් නිවි පත්තු වෙනවා. ඊට පස්සේ ඉබේම දොර ඇරෙනවා. ඇරුණාට පස්සේ තමයි එයාලා දකින්නේ කෙනාගේ ඇස් දෙක රතු වෙලා ආමුතු විදියට බලාගෙන ඉන්නවා. එතකොට එයාලා තේරුම් ගන්නවා රතිගේ ආත්මය කෙනාගේ ඇඟට ඇතුල් වෙලා කියලා. මේ භයානක දර්ශනය දැක්කට පස්සේ ආයෙ තීරණය කරනවා දැම්ම ගිහිල්ලා දීජට මේක කියන්න ඕන කියලා. එයාලා මොනවා හරි දෙයක් හොයාගන්න ඕන කියලා මේක විසඳන්න. ඒත් ප්‍රස්මන්තෝ කියනවා එයාට හැන්දෑවේ යන්න එපා කියලා. ඒත් ආයෙ කියනවා මගේ සහෝදරයාත් කෙනා දුක් විඳිනවා මට බලාගෙන ඉන්න බෑ කියලා. එහෙම කියලා එයා දීජගේ ගෙදරට දුවගෙන යනවා. මේ වෙලාවේ දීජ පැහැදිලි කරනවා බානුගේ රතිගේ ආත්ම ගමේ මිනිසුන්ගෙන් පරිගන්න ඉන්න පුළුවන්. ඒත් එයා කෙනාව තෝරගත්තේ මොකද කියලා තමයි එයාලට තියෙන ප්‍රශ්නේ. මේ වෙලාවේ ආයු කියනවා මං කෙනාව අරගෙන ආපහු ජකාර්තාවලට යනවා කියලා. මොකද එහෙම නොවුනොත් මියන්ගන්ට වෙච්ච දේම කෙනාටත් වෙයි කියලා ආයු බය වෙනවා. ඒ නිසා ඉතා හැන්දෑවෙම ආයු කෙනාවත් අරගෙන ජකාර්තාවලට යනවා. ඒත් අතරමඟදී කොල්ලෝ ටිකක් ඇවිල්ලා දෙන්නගේ ඔළුව වලට බෑග් වගේක් දාලා එයාලව පැහැර ගන්නවා. ආපහු කෙනාට සිහියේදී කෙනා ඉන්නේ දීජගේ ගෙදර ඇඳක. කෙනා හොඳටම කලබල වෙලා කල්පනා කරනවා ඊයේ එයාලව පැහැරගත්ත කට්ටියන්ගේ කෙනෙක් දීජද. ඔන්න එතකොට දීජ කෙනාව සංසුන් කරවල කියනවා ඔයාලව පැහැරගෙන ගියේ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රස්මන්තෝගේ මිනිසු කියලා. ඒත් කෙනාට මේක විශ්වාස නැහැ. එතකොට කෙනා අහනවා ඔයා කොහොමද ඒක එහෙම පිස්තිරවම කියන්නේ කියලා. එතකොට දීජ කියනවා මේක මේ මිනිසු එයාලා ඕන දෙයක් කරන්න ගියොත් මට තොරතුරු දෙනවා කියලා. මේක මේ මිනිසු දෙකට බෙදලා ඉන්නේ. කොටසක් ඉන්නේ ප්‍රස්මන්තෝගේ පිටිපස්සේ. අනිත් කොටස ඉන්නේ දීජගේ මාමා ආදිගේ පිටිපස්සේ. ඉතින් මේ කාරණාව දැනගත්තට පස්සේ කෙනා දීජව ටිකක් විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි අපරොත් වෙනවා කෙනාව එක්කරගෙන ගිහිල්ලා බස් හෝල්ට් එකට අරලා යනවා. එතකොට ඔයාට ජකාර්තාවලට යන්න පුළුවන් වෙවි කියලා දීජ පැහැදිලි කරනවා. මේ අතරේ ආදි දීජත් එක්ක රහස් කතාවක් කරලා කියන්නේ අද හැන්දෑවේ කෙනාට කොහොමවත් යන්න දෙන්න එපා. මට තවත් රහස් චාරිත්‍රයක් ඉෂ්ට කරන්න තියෙනවා කියලා. අනික් අතට අපිට පෙන්වන්නේ ආයු ප්‍රස්මන්තෝයි දෙන්නම කෙනාව හෙව්වත් කෙනාව හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ අතරේ ආයු තාත්තට කියනවා කොහොම හරි කෙනාව හොයලා දෙන්න කියලා. ඊට පස්සේ ප්‍රස්මන්තෝ යන්නේ බානුගේ සොහොන ළඟට. සොහොන ළඟට ගිහින් අහන ඔයාට මොනවද ඕන කියලා. ඇත්ත අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයට ඔයාට පරිගන්න ඕනද කියලා අහනවා. ඒත් ආයෙත් තුවාල කරන්න එපා කියලා තමයි ප්‍රස්මන්තෝ කියන්නේ. අනික් පැත්තෙන් ආදිගේ මිනිස්සු එකතු වෙලා එදා හැන්දෑවේ තවත් චාරිත්‍රයක් කරන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ තමයි රතිගේ ආත්මය ආපහු කෙනාට කතා කරලා කියන්නේ එයාට නටන්න කියලා. ඊට පස්සේ රතු පාට රෙද්දක් කෙනාගේ කකුල් දෙක වටේ ඒතෙති එකපාරටම රතිගේ ආත්මය පේන්න පටන් ගන්නවා. රති ඊට පස්සේ බලෙම වගේ කෙනාව නටවන්න හදදි තමයි දීජා එතෙන්ට ඇවිල්ලා ආව බේරගන්නේ. ඊට පස්සේ ජීජ කතාවක් කියන්න පටන් ගන්නවා. එයා කියනවා මීට කලින් මේකම කොටක් දියුණු වෙච්ච හොඳට සයම් පෝෂිත වෙච්ච කමක් කියලා. ප්‍රස්මන්තෝත් බානුගේ පවුලත් මෙතෙන්ට ආවට පස්සේ එයාලා ගමේ මිනිසුත් එක්ක කුඹුර හිටවන පැල වගේක් හොමාරු කරගෙන තියෙනවා. කාලයක් ඇති මේ පැලවලින් එන පළදාව කාපු මිනිස්සු ලෙඩ වෙලා මැරිලා තියෙනවා. එතකොට තමයි එයා දැනගෙන තින්නේ බානුල ප්‍රස්මන්තෝල තියලා තියෙන විශේෂයිත පැල වර්ගයක් කියලා. මේක දැනගත්තට පස්සේ ගමේ මිනිස්සු ගිහිල්ලා බානුව ඇදගෙන ඇවිල්ලා කණුවක ගැට ගහලා ගිනි තියලා යාව මරලා දාලා තියෙනවා.
ඊට පස්සේ ප්‍රස්මන්තුගේ පවුලේ කට්ටිය ගමේ මිනිසුන්ගෙන් ඈත්ලා ජීවත් වෙලා තියෙනවා. කොහොමුණත් මේ සිද්ධියෙන් පස්සේ තමයි ගමේ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ විදිහට බානුගේ ආත්මය මිනිසුන්ගෙන් පරිගන්න ගම පුරා ඇවිදලා තියෙනවා. ඉතින් තමන්ගේ ප්‍රේමවන්තයාගේ මරණය දරා ගන්න බැරුව රතීත් එයාගේ ජීවිතේ නැති කරගෙන තියෙනවා. ඒ හින්දා තීජගේ මාමා ඒ කියන්නේ ආදි ගොඩාක් දුක් වෙලා තියෙනවා. මොකද ආදි රතීට ආදරය කරපු කෙනෙක්. ඔය අතරේ අපිට අනිත් පැත්තෙන් පෙන්වන්නේ ආයුගේ ඇඟට මොකද්ද ආත්මයක් අමුතු විදියට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වුණත් වාසනාවකට වගේ ප්‍රස්මන්තෝ අවුරුදු 2කට කලින් මන්ත්‍ර ගුරුකම් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා යා මන්ත්‍ර වගේක් ජප කළා තමන්ගේ දුව සාමාන්‍ය තත්ත්වයට අරගෙන එනවා. පස්සේ ප්‍රස්මන්තෝ නාපහු පානුගේ කාමරයට යනවා. පානුට ඇත්තටම මොනවද ඕනේ කියලා ප්‍රස්මන්තෝට හිතා ගන්න බෑ. එයා කාමරේ ඉඳගෙන කියනවා මේ හැම දෙයකම වග කියන්න ඕන කියලා කවුද කියලා මම දන්නවා. ඒත් මට රති පරිගන්න එපා කියපින්ද මගේ වචනේ රැක කියලා. ඒත් ඇයි ඔයා ආයුට කරදර කරන්නේ ඇයි කියලා ප්‍රස්මන්තෝ අහනවා. ඒ වෙලාවේ තමයි පොතක් බිමට වැටෙන්නේ. ඒ පොතේ තියෙන කොළ කෑල්ලක් එයාට හම්බ වෙනවා. ඒ කොළ කෑල්ලම තමයි කෙනාටත් හම්බ වුනේ. අනික් පැත්තෙන් ආදිගේ මිනිස්සු ජීවිතයක ගෙදර ඉන්න කෙනාව අරගෙන යනවා. දීජ කියනවා අද හැන්දෑව අපි බානුගේ රතිගේ තාත්ම ආපහු සංසුන් කරන්න පොඩි චාරිත්‍රයක් කරනවා කියලා. ඒත් කෙනා අවුලෙන් ඉන්නේ ඇයි එයාව හේ යන්න ඕන කියලා. එතකොට දීජ බොරු කියනවා. එයා කියනවා ආයු දැනටමත් එතන ඉන්නවා. ඒ හින්දා ඔයාට එතෙන්දි ආයු මුණ ගැහෙන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ ප්‍රස්මන්තෝ ඉක්මනටම ගෙදරින් පිට වෙන හැටි. ඉතින් එයාගේ නෝන අහනවා කොහෙද යන්නේ කියලා. එතකොට ප්‍රස්මන්තෝ කියනවා මං දන්නවා කෙනා කොහෙද ඉන්නේ මං එයාව හොයාගෙන යනවා කියලා. ඒ විතරක් නෙමෙයි කෙනාව පාවිච්චි කළා අමුතු පරිගැනීමක් කරන්න යනවා කියලා ප්‍රස්මන්තෝ නෝනට පැහැදිලි කරනවා. එයා කියනවා මට මොනවා හරි වුණොත් ආයුව බලා ගන්න කියලා. අනික් පැත්තෙන් ජීජ කෙනා දෙන්නම අර නැටුම් ශාලාවට කිට්ටු වෙනවා. එතකොට අමුතු විදියට මුළු පරිසරයම වෙනස් වෙන්න පටන් ගන්නවා. හදිසියෙම කෙනාට දැනෙනවා එයා තනි වෙලා කියලා. එයා තේරුම් ගන්නවා එයා දකින දේ ඇත්තටම දැන් දෙකක් නෙමෙයි අතීතයේ දර්ශනයක් කියලා. එයා දකිනවා බානුත් රතිත් එකට නර්තන වේදිකාවේ උඩ ඉඳගෙන නටනවා. ඊට පස්සේ එයා දකින ගමේ මිනිස්සු බානුව අල්ලගෙන ඇදගෙන ගිහිලා එයාව පුච්චරම් මරලා දාන භයානක දර්ශනේ. ඊට පස්සේ පුදුම වැඩේ කියන්නේ මේ සිදුවීම් පිටිපස්සේ තියෙන ඇත්ත තත්ත්වයක් පෙන්වන්න පටන් ගන්නවා. ආදි තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕන. එයා රතිට ආදරය කරා. ඒත් රති බානුට ආදරය කරපු හින්දා එයා ආදිට කැමති වුණේ නැහැ. ඒ හින්දා හොඳටම කේන්ති කියපු ආදි රතිට හොඳටම ගහලා එයාගේ මිනිස්සු ලව්ව බානුව ඇදගෙන ගිහිලා මරලා දැම්මා. මේ දර්ශනේ දැකපු කෙනා පුදුම වෙනවා. ඒ අතරතුරේදීම තමයි දීජ කෙනාව පියවිලෝකට අරගෙන ඉන්නේ. ඊට පස්සේ කෙනාව වේදිකාවට අරගෙන ගිහිලා එයා සංගීත භාණ්ඩ වාදනය කළ මේ චාරිත්‍රය පටන් ගන්න හදනවත් එක්කම ප්‍රස්මන්තෝ එතෙන්ට ඇවිල්ලා කෙනාට කියනවා මෙතනින් පැනලා දුවන්න කියලා. ඉතින් කෙනාට අග්ගාලා අනිත් මිනිස්සු තල්ලු කරලා දාලා දුවද්දී ආදිගේ මිනිස්සු කෙනාගේ පිටිපස්සෙන් යනවා. එහෙම යන අතරේ කෙනා කහක් යට හැංගෙනවා. දීජ දකින්නවා කෙනා හැංගිලා ඉන්නවා. ඒ දීජ කෙනාට ආදරය කරන හින්දා එයා ඒක එයාගේ මිනිස්සුන්ට කියන්නේ නැහැ. එයා කියනවා වෙන පැත්තකට කෙනා දුවන්නේ නැති කියලා. ඒත් හදිස්සියම කෙනාගේ පිටිපස්සෙන් අමුතු භයානක ආත්මයක් මතුවෙනවා. ආපහු කෙනාට සිහිය ඇවිල්ලා ඇස් දෙක අරිත් එයා ඉන්න නර්තන වේදිකාවේ කැට ගහලා දාලා අනික් අතට ප්‍රස්මන්තෝත් කණුවක තියලා කැට ගහලා ඉන්න ඔයා දකින්නවා. ඔන්න ඔය වෙලාවට තමයි ප්‍රස්මන්තෝ තරහින් කෑ ගහලා කියන්නේ ඔයා මටයි බානුටයි වැරදි චෝදනා කළා මගේ බානුව මරලා දැම්ම කියලා. ඒ වෙලාවේ ආදි කේන්තියෙන් ඇවිල්ලා කඩුවකින් ප්‍රස්මන්තෝව තුවාල කරනවා. ඊට පස්සේ තියෙන කෙනාගේ වාරේ. මේ වෙලාවේ තමයි කෙනාට පිටිපස්සෙන් රතිගේ කටහඬ ඇහෙන්නේ. එයා කියනවා දැන් නටන්න කියලා. දැන් නැටුවොත් ඔයාට බේරෙන්න පුළුවන් කියලා. ඒ එක්කම කෙනාගේ ගැට ගහලා තියෙන බැඳීම් ඔක්කොම කැඩිලා යනවා. ඊට පස්සේ එයා නටන්න පටන් ගන්නවා. ඒ නැටුම ආත්ම ශක්තිමත් කරන භයානක නර්තනයක්. ඔය වෙලාවේ ආදි කඩුවකුත් අරගෙන කෙනාව මරන්නේදී දීජ හදිසියෙම යව නතර කරනවා. එයාලා දෙන්න අතරේ දරුණු ගැටුමක් ඇති වෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න දීජ කටට තෙල් ටිකක් අරගෙන එකපාරටම ගින්නක් පත්තු කරනවා. මේ ගින්නට අහුවෙලා ආදිය බානු මැරිච්ච විදිහටම පිච්චිලා මැරෙනවා. ඊට පස්සේ බානුත් රතිත් හීන ලෝකෙදී කෙනාට පේන්න පටන් ගන්නවා. ඒ දෙන්න කෙනාට ස්තුති කරනවා අපේ පලි ගැනීම ඔයා සම්පූර්ණ කළා කියලා. ඊළඟ දවසේ උදේ පාන්දර ප්‍රස්මන්තුන්ගේ මරණේ වැඩ කටයුතු සියල්ලක් ඉවර කරනවා. ආයෙ ඉන්නේ ගොඩාක් දුකේ. මේ අතරතුරේ කෙනා මේ හැම දෙයකටම සම්බන්ධයක් තියෙන අර වේල් එක ගඟට විසි කරනවා. එතකොට ඒ ආත්මවලට සැනසීම ලැබෙවි කියලා. ඊට පස්සේ ආයෙත් එක්ක කෙනා ගමෙන් ජකාර්තාවලට යන්න යද්දී ජීජා යාවලව හම්බෙලා කියනවා මමත් ඔයාලත් එක්ක ජකාර්තාවලට එනවා. මට මේ ගමේ ඉතුරු වෙච්ච කිසිම දෙයක් නැහැ.
මං කෙනාට ආදරය කරනවා කියලා. ඊට පස්සේ කට්ටිය මේ ගමෙන් පිට වෙලා යද්දී කෙනාට එකපාරටම මතක් වෙන එයාගේ ෆෝන් එක. එයා බෑග් එක ඇරලා ෆෝන් එක ගන්න බලද්දී එයා දකින්නේ ගඟට විසි කරපු වේල් එක එයාගේ බෑග් එකේ තියෙන හැටි. ඒ දර්ශනයත් එක්ක මේ චිත්‍රපටය අවසන් වෙනවා.